අද ඔයාලට කියන්න ආවේ මේ ලටපට ප්‍රොඩක්ෂන් කේ මගේ YouTube channel එකෙන් ඔයාලට ලටපට කියන්නේ සියලුම දේවල් ඔයාලට ගේනවා කියලා. අද මම මේ පොළොවෙන් හම්බ වෙන ගල් වර්ග ගැන ඔයාලට හඳුන්වා දීමක් කරන්න ආවේ. අපි බලමු මොනවද මේ ගල් වර්ග, මොනවද මේ මැණික් කියන්නේ, මොනවද මේ කිරින්චි කියන්නේ. හරියටම අපි බලමු. අපිට සුලඹව හම්බ වෙනවා. ඔයාලට මම වීඩියෝ එකක් ගෙනාවා ඇලක දොලක කියපු එකක්. සුලඹව හම්බ වෙන දෙයක් තමයි මේ පලිඟු කියන්නේ. ඔයාලට පේනවා මේ පලිඟු, මේ තියෙන පලිඟු, මේ වීඩියෝ එකෙන් පෙන්වන පලිඟු ගල හොයන්න පුළුවන් යාළුවනේ. මේක ඇවිල්ලා පඩිපෙල් ආකාරයට තමයි මේක පිහිටලා තියෙන්නේ. ඇතුළ කැඩිලා තමයි පෙන්වන්නේ මේ පලිඟුව කියලා. හොයාගන්න ලේසිම ක්‍රමයක් තියෙනවා යාළුවනේ. මේක අපි චෙක් කරොත් හાર્ඩ්නස් එක බැලුවොත් හાર્ඩ්නස් එකෙන් හොයන්නත් පුළුවන්. එහෙමත් නැතුව අපිට ඔයාලට හරියටම මේක වටිනා එකක්ද කියලා හොයාගන්න කොන්ක්‍රීට් ටැනයක් අරගෙන මෙහෙම ඌරන්න ඕනේ. මේක මෙන්න මේ ආකාරයට ඌරන්න ඕනේ යාළුවනේ. ඒ කියන්නේ අපි දෙයක් ඌරන විදිහට මෙහෙම ඌරනවා. ඒ කොන්ක්‍රීට් ටැනයක් අරන් ඌරද්දී මේකේ පාර හිට්ටොත් ඒක පලිඟුවක්. මේ වීදුරු කෑල්ල වගේ තියෙන්නේ පලිඟු. මේවා ලොකු ගල් අරගෙන චූන මාණික්ක කපන්න ගන්නවා අපේ ශාසනය වෙනුවෙන්. මේක යාළුවනේ පලිඟු. එතකොට ඔයාලට මේ මොකද්ද වෙන්නේ? මේක දැක්කම කියන්න පුළුවන් වටිනා දෙයක්. රෝස පාටට පේනවා ඔයාලට. හරි පේනවා ඇති. ඔව් රෝස පාටට පේනවා. මේක යාළුවනේ රෝස පලිඟු. මේකත් එහෙමයි. මේ රෝස පලිඟු. එතකොට කළු පලිඟුත් තියෙනවා. මේකත් යාළුවනේ පලිඟු. මේ පලිඟු. මේවා බරෙන් අඩුයි. එතකොට මේ යාළුවනේ පොළොවෙන් හම්බ වෙන දේවල් තමයි මේ අගස්ති. මේ අගස්ති කියන්නේ මැණික් ආසන්නයේ තියෙන පාෂාණයක් අගස්ති. එතකොට යාළුවනේ මේ කහඳත් යාළුවනේ තියෙනකොට මැණික් අනිවාර්යෙන්ම හම්බ වෙනවා එතන. මේක කහඳ යාළුවනේ. මේවත් කහඳ. මේවාලට වෙලාවක් කලාවක් තියෙන වෙලාවේ තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. මේක යාළුවනේ මොකද්ද? කිස්ටන් පලිඟු. කිස්ටන් පලිඟු. මම ඔයාලට ඒක පැහැදිලි නැත්නම් පෙන්නන්නම්. ඉන්ද අමිතින් මේක යාළුවනේ කිස්ටල් පලිඟු. මේක මේ කිස්ටන් හැඩේ තමයි යාළුවනේ මැණික් ගල්ක මුල් ආරම්භය. ඊට පස්සේ මේක ඇලදොල වලින් ගංගා වලින් ගලාගෙන ගිහිල්ලා ගල් වල හැප්පිලා එහෙම වෙලා මේක මේ ආකාරයට රවුම් වෙනවා. ඉතින් මේ ආකාරයට රවුම් වෙනවා. එතකොට යාළුවනේ මේ තියෙන ඉල්ලංගල්. මෙතන පදියම් තියෙන පදියමක් මම පෙන්නන්නම් ඔයාලට. මේක යාළුවනේ පදියමක්. තියෙන පදියම්. මේක පදියම්. එතකොට මේකත් යාළුවනේ පදියමක්. එතකොට යාළුවනේ මේ තියෙන්නේ ඉල්ලංගල්. මේ බෝල ගල් මේ ලස්සනට තිබ්බට මේවා පදියම් තියෙනවා. පලිඟු තියෙනවා රවුම් වෙලා. මේ ඉල්ලංගල්. එතකොට ඒක හරි. දලා අදහසක් තමයි මම මේ ගෙනාවේ මගේ දැනුම අනුව ඔයාලට. මේකත් පලිඟුවක් යාළුවනේ. එතකොට මේ මොනවද? වලට පැහැදිලි නැතුව ඇති. බලමු පැහැදිලි වුණා. මේක යාළුවනේ රතු කුඩු. රතු කුඩු කියන්නේ රතු කැට කියලා ඔයාලා කියනවා. මේක කුඩු වෙලා යන්නේ. ඒකින්ද අපි රතු කුඩු කියලා කියනවා. ඇලදොල වල අයිනවල් වල රැඳිලා තියෙනවා. මේක චූටි කෑලි. මේක රතු කැට. ඒ කියන්නේ රතු කැට කියන්නේ මේක
රතු පාටයි. මට පෙන්වන්න මේ වෙලාවේ ඔයාලට වීඩියෝ එක ගේන්න උනේ රෑ. මේක රතු පාට එළියක් තමයි දෙන්නේ. මේක එච්චර වටින්නේ නැහැ. එතකොට මේ පලිඟු යාළුවනේ. මේ මොනවද යාළුවනේ? කළු පාටට. යාළුවනේ මේ තියෙන්නේ කළු කට්ට. කළු කට්ට තියෙනවා කියන්නේ මැණික් අපිට සුවර්ම සුවර්. ඔයාලගේ භාෂාවෙන් කියනවා නම් සුවර්ම සුවර්. මේ කළු කට්ට කියන්නේ මේ මැණික් කොට්ටර වෙච්චා. එතකොට ඒක හරි. යාළුවනේ මේ මොනවද? යාළුවනේ මේ මූස්ටෝන්. මූස්ටෝන් කියන්නේ මේකට චන්ද්‍රකාන්ති කියලාත් කියනවා. මේ මූස්ටෝන් වර්ග කීපයක් තියෙනවා. මේ කහ පාට එක මූස්ටෝන්. මේ සුදු පාට මූස්ටෝන් එක යාළුවනේ. එතකොට මේ මූස්ටෝන් යාළුවනේ චන්ද්‍රකාන්ති මේවා අපිට සුලභ හම්බ වෙනවා. එතකොට යාළුවනේ මේක ඉල්ලම් ගලක්. එතකොට මේකත් මූස්ටෝන් කෑල්ලක්. දල අදහසක් ඔයාලට එනවා. මේකත් ඉල්ලම් ගලක්. එතකොට යාළුවනේ මේක පදියමක්. පදියම් ගල වුන් පදියම් ගලත් බරයි. එතකොට මූස්ටෝන් කට්ටන් පොලිස් කරපුවම යාළුවනේ මෙන්න මේ ආකාරයට තමයි අපිට ගන්න පුළුවන්. අරක කට්ටන් පොලිස් කරපුවම මේ මුද්දකට අල්ලන්න හදපු මූස්ටෝන් කෑල්ලක්. බලන්නකො ලස්සන. එතකොට කට්ටන් පොලිස් කරපු එකක් තමයි මේ තියෙන්නේ. එතකොට යාළුවනේ මේ තියෙන්නේ මොනවද? ඈ මේ තියෙන්නේ යාළුවනේ ගෝමේද. තියෙන්නේ ගෝමේද. තියෙන්නේ ගෝමේද. වට මම ටෝච් එකක් පෙන්නන්නම්. ටෝච් එකක් ගහලා මම පෙන්නන්නම්. මෙතන ගෝමේද කෑල්ලකුත් තියෙනවා යාළුවනේ. තියෙන හල් පේනවා ඇති. කිරින්චි තියෙනවා. පේන්නේ නැද්ද? බලමු. මේ යාළුවනේ කිරින්චි. ඉන්ඩෝවලට පේන්නේ නැත්තම් මම ඒක ලං කරලා පෙන්නන්නම්. මේ කිරින්චි යාළුවනේ. මේ කිරින්චි තියෙනවා. මේ කිරින්චි මේ ගෝමේද යාළුවනේ. එතකොට යාළුවනේ මේක සපාය ගලක් කොට්ටර වෙලා යාළුවනේ මේ. ඒක කොට්ටර වෙච්චි ගලක් සපාය ගලක්. ඊයන් ගුලිය වගේ බරයි යාළුවනේ මේ සපාය ගල. කිරින්චි එච්චර වටින්නේ නැහැ යාළුවනේ මේවා. කිරින්චි සාමාන්‍ය පළුදු දෝෂ නැත්තම් සාමාන්‍ය ගානට සාමාන්‍ය ගානක් ගන්න පුළුවන්. තියෙන කිරින්චි ඔක්කොම කිරින්චි යාළුවනේ. එතකොට මේ කිරින්චි කියන්නේ මැණික් ආසන්නේ තියෙන දෙයක් තමයි කිරින්චිත් යාළුවනේ. ඉතින් මේ ඔයාලට දල අවබෝධයක් එන්න ඇති කියලා මං හිතනවා. මගේ channel එක subscribe කරන්න, share කරන්න, like කරන්න. ඔයාලට මීට වැඩිය වීඩියෝ ගේන්න තියෙනවා. මම මේ හදිස්සියම වෙලාවක් කලාවක් තියෙන වෙලාවට තමයි ඔයාලට මේ වීඩියෝ ටික ගෙනාවේ. එහෙනම් ගිහිල්ලා එන්න. සුබ දවසක්. like කරන්න, share කරන්න.